බලන් ඉන්නේ බය බය වැටේ. Sorry in something. හලෝ ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඉතින් අද අපි යන තැනට ඉන්ටර්නෙට් පහසුකම් නැහැ. ඉතින් එතන හැදිලා තියෙන්නේ හැම දෙයකින්ම ඈත් වෙලා පරිසරය සහ පවුල ඈත් එක්ක ඉන්න. ඉතින් නිවාඩු කාලයට ගොඩාක් අය මේ පරිසරය තෝරගන්නවා කැම්පින් කරන්න. ඔන්න ඉතින් අපි එතනට ඇවිත් ඉන්නේ. පේනවනේ අපිට ඉමර්ජන්සි කෝල් මොනවා හරි ගන්න තියෙනවා නම් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි මේ ඩෑම් එක බලන්න ආවා. මේකට තමා කොටර් ඩෑම් කියලා කියන්නේ. ඉතින් මේක කැන්බරාවේ පානයට යොදා ගන්න ජලයේ ප්‍රධාන මූලාශ්‍රයක් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔව් මේක එහෙම තමයි. මේකේ ජලය ලීටර් බිලියන 78ක් රඳවා ගන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඔබේ මුවග සිපගන්න ඔබේ මුහුණ සීනාවෙන් හැමදාම පුරවන්න දුකදනේනා විට නුඹට මට. ඉතින් මෙතනට එන ඕනම කෙනෙක්ට මේ ඩෑම් එකේ හිස්ටරි එක හැමතෙම මෙතන සඳහන් කරලා තියෙනවා. නිකමට හිතන්නකෝ අර ඩෑම් එකේ තියෙන ලොකු වතුර ප්‍රමාණය අපි මේ ඉන්න තැනට ආවොතින් මොනයින් මොනා වේද? Just joke. මේ ඩෑම් එක කියන්නේ කැන්බරාවට තියෙන ලොකුම සම්පතක්. කැන්බරාවේ තියෙන ස්කූල්, හොස්පිටල් මේ ඔක්කොම යැපෙන්නේ මේ ඩෑම් එකේ තියෙන වතුර වලින්. ඉතින් මේ පරිසරය ගොඩාක් ලස්සන නිසා අපි ඇවිදින්න ආවා. දුකදනේනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹේ තුරුලටම වෙන්න. මේ තියෙන්නේ කොටර් රිවර් එක. වැස්ස ටිකක් අඩු නිසා වතුර ප්‍රමාණය අඩුවෙන් තමා තියෙන්නේ.
රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපුසිනාසේ ආදරේ දූරෙ ගලාවේ සුසුම්වල් දැසේ මියදී සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවේ මගේ ලයේ දෙවටී දුක් තෙවුල් නිවාවේ තාරකාරි තීසිනාවන් ආස්කුස මෙවුරටවන් වේදනා මගේ හැඟුම් සිත්තම් මා දිව්‍ය අංගනාවේ ඔයාලත් මේ කොටෑරිසවකට එන්න බලාපොරොත්තුෙන් එන්න අනං එන්න හොඳම කාලය තමා ඒ කියන්නේ අප්‍රේල් මේ වගේ බලන්නකො ඒ පරිසරය කොච්චර ලස්සනයිද කියලා ඉතින් මෙහි තියෙන විශේෂම දෙයක් තමයි පික්නික් කරන හැම තැනකම වගේ බාබකියු දාන්න අවස්ථාව හදලා තියෙනවා ඉතින් ඔන්න අපිත් මේ රන් පහයට හැරුණු පරිසරයේ ලන්ච් එක ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. කිසිම දෙයක් හොයන්න බලන්න නැතුව කටේ දාගන්න මම ඒක හොඳටම ඇඹුල්. ඉතින් අපි මේ පරිසරය ගොඩාක් වෙලාවක් ගත කරා. අපි හැමෝම එකට ඉඳගෙන කතා බහ කර කර හිටියා. හොළඟක් ආව ගමන් මේ කොළ ටික ඔක්කොම බිමට වැටෙනවා. ලස්සනට පාවෙනවා. මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද මමත් හරිම ආසාවෙන් බලාගෙන හිටියේ ඒ දිහා. මේ වගේ පරිසරයක කැම හදන්න කන එක එහෙමත් ඕනේ මේ වගේ පරිසරයක ටිකක් නිදහසේ ඉන්න තියෙන එකම සනසීමක්. දැන් අපි යන්න හදන්නේ. ඒ වහන ෂොක්නේ. ඉතින් අපේ හරිම ලස්සන දවසක් මේ විදියට ගෙවිලා ඉවර වුණා. ඉවර වෙද්දි දුකත් හිතෙනවා. ලස්සන දවසක් ඉවර වෙද්දි දුකත් හිතෙනවා. ඉතින් මෙතනට එන හැමෝම තමන්ගේ පවුල එක ගොඩාක් සතුටින් ඉන්නවා. එදා දවස වෙන් කරලා තියෙන තමන්ගේ පවුලටමයි. ඉතින් දැන් ඔයාලා මේ ඇවිත් තියෙන නාසයකට එහෙම නැත්නම් Canberra Deep Space Communication Complex. ඉතින් Deep Space Network එකේ කොටසක් පෘථිවියට ස්ථානගතව ඇති විශාල රේඩියෝ ඇන්ටනා තුනකින් යුත් ජාත්‍යන්තර නිවේදන ජාලයක්. ඒ තැන් තමයි එහෙම තැන් ලෝකෙටම 3යි තියෙන්නේ. ඒ තැන් තමයි ඇමරිකාව, ස්පාඤ්ඤ සහ ඕස්ට්‍රේලියාව. ඉතින් මේ තැනට යන්න ටිකට් එකක් එහෙම ඕන වෙන්නේ නැහැ. Go inside. Yeah. ඉතින් මෙතන කැමති අයට ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේම හැම තොරතුරක්ම අපිට මෙතනින් බලා ගන්න පුළුවන්.
ඉතින් මෙතන ඉඳගෙන අපිට ෆිල්ම් එකක් බලනවා වගේ අපිට මේ හැමදේම නිදහසේ නිරානුකූලව හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ DSS-43 කියන ඇන්ටනා එක. මේක දකුණු අර්ධගෝලයේ විශාලතම චලිත පරිබෝලීය ඇන්ටනා එක ලෙස හඳුන්වනවා. මෙම ඇන්ටනා භාවිතා කරලා නාසාගේ බොහෝ අවකාශ යාත්‍රා සමග සංනිවේදනය කරලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක ඇයි කැන්බරාවම තෝරගත්තේ කියලා ඔයාලා හිතනවද? කැන්බරාව තමයි ඕස්ට්‍රේලියාවේ තියෙන දකුණු ස්ථානය. එම නිසා අවකාශ යාත්‍රා දකුණු හස හරහා ගමන් කරන විට සංනිවේදනය ඉතාම පහසුයි. ඉතින් හැමෝටම මතක දෙයක් තමයි 1969 වලදී Apollo 11 චන්ද්‍රගමන. ඉතින් නෙල් ආම්ස්ට්‍රෝන්ගේ මූන් ලෑන්ඩින් මොහොත. අන්න ඒක ලෝට ප්‍රචාරය කිරීමටත් මෙම මධ්‍යස්ථානය ගොඩාක් දායක වුණා. ඉතින් ඔන්න අපි එතනට සමුදීලා තවත් ලස්සන තැනකට ආවා. බලන්නකෝ ඔයාලා දන්න කියන කෙනෙක් මෙතන ඉන්නවද කියලා. මෙයාගේ නම තමයි කෝලා. මෙයා දැනට ඉන්නේ ටිබින් බෙලා නේචර් රිසර්ව් එකේ. මෙයාලා ඕස්ට්‍රේලියාවේ ජාතික සතුන් ලෙස තමයි හඳුන්වලා තියෙන්නේ. මෙයාලගේ ප්‍රධානම ආහාරය තමයි යුක්ලිප්ටස් පත්‍ර. ඉතින් මේ දැන් ඔයාලට පේන තියෙන්නේ අන්නේ කියන පත්‍ර. ඉතින් එයාලා කැමරට ගන්න මෙන්න මේ පත්‍ර විතරමයි. මෙයාලා රාත්‍රී කාලයේදී තමයි ගොඩාක් ක්‍රියාශීලී වෙන්නේ. ඉතින් එයාලා බලා ගන්න එයාලට කැම දෙන්නේ හවස් කාලයේදී තමයි. ඒකට එක හේතුවක් තමයි එයාලා දවසකට පැය 18ත් 22ත් අතර කාලයක් විවේක ගන්නවා. මේ පත්‍ර කෑවහම මම හිතන්නේ මෙයාලට ටිකක් අර මත් වෙන ගතිය වගේ තියෙනවා. අපි බලා ඉඳිද්දිම මෙයාලා ඒක කාලා ටික වෙලාවක් ගියහම ටිකක් මත් වෙලා වගේ එහෙම තියෙනවා. ඉතින් මෙයාලා හවසට ආහාරය ගත්තම රාත්‍රී කාලයේදී ඔය නිසල්මන්ව ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ එයාලට නිදහසේ ඉන්න තියෙනවා. ඒ නිදහස එයාලට කොහෙටවත් යන්න බැරි වෙන තමයි අර ගස්වල අර උඩට නගින්න බැරි වෙන්න හදලා තියෙන්නේ. කොච්චර කෑවද ඉතින් මට කෑවම තමයි. ඒ පරිසරයටත් අපි සමුදීලා අපි එන්න පිටත් වුණා. ඉතින් අපි මෙතනින් කාලා විවේක අරගෙන ගොඩාක් සතුටින් කාලය ගත කරා. ඉතින් මගේ ලස්සන දවස ඔයාලත් එක්ක බෙදා ගැනීම මට ලොකු සතුටක්. ඉතින් ඔයාලා මාත් එක්ක වීඩියෝ එක අවසන් වෙනකන් ඉඳලා ඔයාලට ගොඩාක් ආදරේ. ඉතින් හැමදාම සතුටින් පරිස්සමින්